හලෝ කොහමද ඉතින් ඔන්න අපේ නෙදර්ලන්ත සංචාරය එහෙමත් නැත්නම් නෙදර්ලන්ඩ් ටුවර් එකේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා හම්බෙන්න ආවා. ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් පෙන්නුවේ අපි කොහොමද ෆින්ලන්තේ ඉඳලා නෙදර්ලන්ඩ් වලට ආවේ කියලා. ඔයාලා දන්නවා දැන් ඉතින් නෙදර්ලන්ඩ් කියන්නේ මීට සියවස් ගානකට කලින් ලංකාව යටත් කරගත්ත ලන්දේසි ජාතිකයන් ඉන්න රට. එහෙමත් නැත්නම් ඕලන්දේ. ඉතින් අපි මේ ආවේ ඕලන්දේට. ඉතින් ඕලන්දේ සිරිය අපි දෙන්න දනු කවි YouTube channel එකෙන් ඔයාලට ගෙන්න හිතාන තමයි මේ සංචාරය ආවේ. ඉතින් දැන් අපි මේ ඇම්ස්ටර්ඩම් සිටි එකේ පොඩි රවුමක් ගහන්න කියලා තමයි මේ යන්නේ. ඉතින් අපි දැන් හොටෙල් එකේ විස්තරත් ඔයාලට කියන්න. කලබලේ තමයි එළියට බැස්සේ මොකද අපිට ලන්ච් එක ගන්න ඕනේ ඉඳලා. ඉතින් දැන් කියන්නට මෙහේ ට්‍රාන්ස්පෝර්ටේෂන් මාරම කන්ෆියුසින් මේ හරිම අමාරුයි. ගොඩක් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනිස් තියෙනවා මට තේරෙන විදිහට. මම හිතන්නේ කියන එක තමයි හෙනම ෆසල් එකක්. ඒ කියන්නේ අපිට ෆිල්ලන්ඩ් වෙනම කියලා දෙන්න ඕනේ. වෙනම කෙනෙක් එනවනම් මේ සෑහෙන්න කන්ෆියුස් වෙනවා. මොකද ගන්න ටිකට් එකේ යන්න පුළුවන් ලිමිටඩ් සමහර ඒවා සමහර බස් වල යන්න බෑ. අපි ෆින්ලන්තේ අත්දැකීම තියෙනවා. ෆින්ලන්තේ හැමදේම ෆින්ලන්ඩ් වල හැම එකයි තියෙන්නේ. කියන්නේ ඔක්කොම කනෙක්ට් ට්‍රෑම් බස් සමහර ලාවට ට්‍රේන් ලිමිට් වලට හැමදේම ඕගනයිස් වෙලා තියෙන්නේ සිස්ටම් එකකට. මෙහෙ මට තේරෙන විදිහට එහෙම නෑ. ට්‍රේන් එකට නැගලා සම්පූර්ණ හතරමං වෙලා වෙන කොහෙද ගිහිල්ලා දැන් 2-3කට ගිහිල්ලා තමයි අපි තන හොයාගත්තේ. ආවේ අපි. ඉතින් දැන් සෑහෙන වෙලාවක් එකකින් අපිට දැන් ඉතින් කොහොම හරි ඇම්ස්ටර්ඩම් සිටි එකට ආවා. මේ ඉන්නේ අපි සිටි සෙන්ටර් එකට කිට්ටුව. ඉතින් අපිට මෙට්‍රෝ එකක් මෙට්‍රෝ නෙමෙයි ට්‍රෑම් එක යන්න වෙනවා සිටි එකට දැන්. ට්‍රෑම් එක යන්නේ ඉල්ලා සිටි එකේ සුන්දරත්වය ගෙන්නම්. ඒ විතරක් නෙමෙයි අර ට්‍රාන්ස්පෝර්ට් ගන්න විදිහ වෙනමම කියන්නම්. ඔන්න දැන් ඉතින් අපි අපේ හොටෙල් එකේ ඉඳලා ඇම්ස්ටර්ඩම් සෙන්ට්‍රල් එකට ආවා. ට්‍රෑම් එකේ නෙමෙයි අත්‍තරම ආවේ මේ මොකේද මේ මෙට්‍රෝ එකේ. මෙට්‍රෝ එක ටිකක් පොළොව යටින් වගේ තමයි යන්නේ මෙහෙ. ඉතින් අපි කෑම කන්න තැනක් හොයාගෙන තමයි මේ යන්නේ. මේ සමයක දැන් මෙහෙට සමයක ෆින්ලන්ඩ් වලට ස්ප්‍රින්ග් එක වුණාට ගොඩක්ම රස්නේ. ෆින්ලන්ඩ් වල සමයක වගේ තමයි. වට රස්නේ. අවුවත් එක්ක තියෙනවා සුපිරි. අවුවක් තියෙනවා ලංකාවේ වගේ. ඉතින් ওই කාලයකට අවුරුද්දකට විතර පස්සේ තමයි මෙහෙම අවුවක් වැටෙන්නේ මුණට. අපි ඉතින් මෙට්‍රෝ එකේ ඉඳලා එස්කලේටර් එකකින් ආවා. වව්. ඇම්ස්ටර්ඩම් සිටි එකට. Onkel, gleich was.
කරන්න බැරි තරම් තියෙනවා. මේක තමා ඇම්ස්ටර්ඩම් සෙන්ට්‍රල් එක. එමත් නැත්නම් සිටි සෙන්ටර් එක කිව්වොත් හරි. ඉතින් සිටි සෙන්ටර් එකේ ලොකු විලක් වගේ විශේෂම කාරණයක් කියන්න ඕනේ අපි ඇම්ස්ටර්ඩම් එමත් නැත්නම් නෙදර්ලන්තේ ගැන විස්තරයක් ඔයාලට කිව්වොත් නෙදර්ලන්තේ තියෙන්නේ මුහුදු මට්ටමින් ගොඩක් යට. ඉතින් ඒ හින්දා නෙදර්ලන්තේ නිතරම ජල ගැලවීම් වලට ලක් වෙන ප්‍රදේශයක්. ඒ නිසා හැමතැනම වගේ ජල මාර්ග තියෙනවා. මේක ටිකක් අර වතිකානුව වගේ තමයි. වතිකානියෙත් හැමතැනම තියෙන්නේ ජල දුර්ග. ඇල මාර්ග තියෙනවා. ඒ වගේ බෝට්ටු යනවා. මේ පිටිපස්සේ යන්නේ ඒ වගේ ඒවා. ඉතින් මෙහි ගොඩක් ප්‍රචලිතයි රෝමේ වතිකානුව වගේම මෙහෙත් නෙදර්ලන්තයත් ඇම්ස්ටර්ඩම් නගරය ප්‍රසිද්ධයි ඒ සම්බන්ධයෙන්. ඉතින් ඇම්ස්ටර්ඩම් වල තවත් විශේෂ කාරණයක් තමයි නෙදර්ලන්තයේ ලොකුම විශේෂ කාරණය තමයි නෙදර්ලන්තයේ ජනගහනයට වැඩිය බයිසිකල් මෙහෙ තියෙනවා. ඒ කියන්නේ ෆින්ලන්ඩ් ඔව් වාහනවල ඒ කියන්නේ සවුනා තියෙනවා වගේ තමයි. මෙහි ජනගහනය මිලියන 17ක් කියලා තමයි කියන්නේ. නමුත් බයිසිකල් තියනවලු මිලියන 22ක්. ඉතින් ඉන්න මිනිස්සුන්ට වැඩිය බයිසිකල් මෙහි තියෙනවා කියලා තමයි කියන්නේ. මෙහි හැමතැනම කොහෙ බැලුවත් බයිසිකල් රෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම Tamanගේ බයිසිකල් තියෙනවා. දැන් අපි ආපු මෙට්‍රෝ එකෙත් ගෑනු ළමෙක් එයාගේ බයිසිකලේ එක තමයි මෙට්‍රෝ එකට නැග්ගේ. ඉතින් මෙහි ගොඩක් වායු දූෂණයෙන් තොර ප්‍රදේශයක් බවට පත් කරන්න ඒකත් ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඊළඟ කාරණය අපි ඔයාලට කලින් කිව්වා නෙදර්ලන්තයේ තමයි ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කරගත්ත එක රටක්. ලන්දේසි. ඉතින් මෙයාලා සතවර්ෂ කිහිපයකට කලින් ලෝකය ආක්‍රමණය කරන්න යෙදුණු රටක් කිව්වොත් හරි. ඉතින් තාවඩේ ට්‍රෑම් එකකට හැප්පෙනවා. අපි මේ ට්‍රෑම් පාරයිනේ ඉන්නේ. ඉතින් මෙයාලා යටත් විජිත කරපු ඉංග්‍රීසීන් වගේම ප්‍රධාන රටක් තමයි නෙදර්ලන්තය. එහෙම නැත්නම් ඕලන්දය. ඉතින් මෙයාලාගේ රටත් මෙහි තියෙන ගොඩක්ම ගෘහ නිර්මාණ ශිල්පය ගත්තොත් 1800 ගණන් වලට අයත් ගෘහ නිර්මාණ ශිල්පය තමයි මෙහි හැමතැනම තියෙන්නේ. මේ සිටි සෙන්ටර් එකේ වටේම තියෙනවා ඒ වගේ පැරණි ගොඩනැගිලි. ඉතින් ඒ ඔක්කොම ගොඩනැගිලි සංරක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම මියුසියම්ස් ගොඩක් තියෙනවා. අපි මේ මියුසියම් එකකටත් යන්න හිතාන ඉන්නවා. බලමු ගිහිල්ලා. මෙහි හැබැයි හැම දෙයකටම ලොකු ටිකට් එකක් ගන්න ඕනේ. ලොකු මුදලක් වෙනවා ටිකට් එක. ඉතින් ඔබ තමයි ඇම්ස්ටර්ඩම් වල කතාව කෙටියෙන් කිව්වොත්. ඉතින් මේක අති සුන්දර රටක්, සුන්දර නගරයක්. ගොඩක් සංචාරක ආකර්ෂණය තියෙනවා. ඔව්. අපි මේ මම හිතන්නේ මේ දවස්වල යුරෝපේ ගොඩක් වැඩි එකක්. මොකද ප්‍රධානම දේ ටියුලිප් ෆෙස්ටිවල් එක ටියුලිප් හිතන එක. ඒ හින්දා තමයි අපි අර කිව්වා වගේ ටිකට්ස් ගොඩක් ගණන් වැඩි දවස් වල. අපි මේ ඇවිල්ලා ඉන්නේ පීක් ටයිම් එකේ. ඒ කියන්නේ මාර්තු ජූනි අතර කාලය තමයි මෙහි පීක් සීසන් එක. ඉතින් මේ කාලෙක තමයි ඔක්කොලාම සංචාරකයෝ එන්නත් හොඳම කාලය. ඒ කියන්නේ අනිත් කාලවල කියන්නේ මෙහි නෙදර්ලන්තයේ තමයි ලෝකයේ වැඩියෙන්ම ටියුලිප් නිෂ්පාදනය කරන රට. මෙහෙන් තමයි ටියුලිප් ලෝකයේ පුරාම අපනයනය කරන්නේ නෙදර්ලන්තය හරහා. ඉතින් වසන්ත සමය වෙද්දී නෙදර්ලන්තයේ හැමතැනම වගේ ටියුලිප් තියෙනවා. ටියුලිප් ෆෙස්ටිවල් තියෙනවා. ටියුලිප් වගා කරලා තියෙනවා. ඉතින් ඒවා බලන්න තමයි ගොඩක් මිනිස්සු වෙන්නේ.
ඒ වගේම මෙහි ගොඩක් විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. තව එක කාරණයක් තියෙනවා මෙහි කොෆි ෂොප් වර්ග දෙකක් තියෙනවා. අපි ඔයාලට ඒකට ගිහිල්ලා පෙන්නන්නම්. එකක් කැෆේ කියලා තියෙන්නේ, අනිත් එක කොෆි ෂොප් කියලා තියෙන්නේ. ඉතින් කැෆේ එකේ තියෙන්නේ අපි හැමෝම අපේ ලංකාවේ තියෙනවා වගේම කෝපි බොන්න තියෙන තැනක් තමයි කැෆේ කියන්නේ. නමුත් කොෆි ෂොප් කිව්වොත් ඒකේ කෝපි වලට අමතරව තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි කවුරුත් දන්න ගංජා. ඉතින් මෙහි ගංජා නීතිගතයි. ඕනම මොහොතක මෙහි ඕන කෙනෙකුට වයස අවුරුදු 18ට වැඩි නම් කඩේකින් ගිහිල්ලා මිලදී අරගෙන බොන්න පුළුවන්. ඒ වගේම රෙස්ටුරන්ට් තියෙනවා, ඒ වගේ කොෆි ෂොප් තියෙනවා. ඒවා ඇතුළට ගිහිල්ලා කෝපි එකක් බොන ගම ඒ වගේ දේකුත් කරන්න පුළුවන්. ඉතින් ඒකත් විශේෂත්වයක්. තව විශේෂ කාරණයක් තියෙනවා. ඒක තමයි මෙහි තියෙනවා සෙක්ස් මියුසියම් එකක්. ඒ කියන්නේ මෙහි එක වීදියක් තියෙනවා. පැත්තක්. ඔව්. ඒ පැත්ත වෙන් කරලා තියෙන්නේ ලිංගිකත්වය සඳහා සහ එහි ගණිකාවෝ ඒ වගේම ලිංගික දේවල් වලට අවශ්‍ය උපකරණ විකිණීමට තියෙන කඩ තියෙනවා. ඉතින් අපිත් ඒ පැත්තේ යන්න හිතාන ඉන්නවා. ඒක රෙඩ් ස්ට්‍රීට් හරි මොකක් හරි ඔබ නමක් තියෙනවා. ඉතින් ඒක වීඩියෝ කරන්න තහනම් කියලා තමයි අපි දැන් ආරංචි උනේ. කියන්නේ ෆොටෝස් ගන්න බෑ. ඉතින් ඒකත් අපි බලන්න ආසයි පැත්තට ගිහලා බලමු. ඒකත් එක කාරණයක් ඇම්ස්ටර්ඩෑම් වල. තව එකක් අර අපි කලින් කිව්වා වගේ ඇන් ෆ්‍රැන්ක් මියුසියම් එක. ඒක බලන්න බෑ. මොකද ඇන් ෆ්‍රැන්ක් මියුසියම් එක බලන්න යනවා නම් මාසෙකට කලින් ටිකට් බුක් කරන්න ඕනෙලු. සති දෙකක්. ඒ කියන්නේ මේ කාලේ වෙද්දි පොලිමේ ඉන්නවා මිනිස්සු මියුසියම් එකට යන්න. ඒක මියුසියම් එකක් කිව්වට ඒක ඇන් ෆ්‍රැන්ක් හැංගිලා හිටපු ගෙදර. ඒක පොඩි ප්‍රදා මං හිතන්නේ පොඩි ඉඩමදි. කට්ටියකට ඒකට ඇතුළට යන්න බෑ. ඒක එකක්. වෙන්න ඇති. ඊට පස්සේ ඊළඟ කාරණේ අපිට මේ පිටිපස්සෙන් තියෙන ඇල මාර්ගයේ රාත්‍රියට බොහොම ලස්සන විදිහට මේ ඔරු මේවට කියන්නේ ෆෙරි කියලා. ෆෙරි වල යන්න පුළුවන්. ලයිට් දාලා රැට අපි පොඩ්ඩක් ඇවිල්ලා බලමු. ඒ වගේ ගොඩාක් කාරණා තියෙනවා ඇම්ස්ටර්ඩෑම් වල. අතරම කිව්වොත් දවස් 3ක් මදි වෙයි. දවස් 3ක් මදි මේකට. අපි දවස් 3කට ආවට මේක දවස් 3ක් මදි. තව මේ හෝලන්ඩ් කියලා වෙනම පැත්තක් තියෙනවා. හෝලන්ඩ් වල තමයි ගොඩක්ම පැරණි නටබුන් අර එහෙමේ තියෙන්නේ. ඒ වගේම වින්මිල් තියෙනවා. චීස් තියෙන අනිත් කාරණය නෙදර්ලන්තය චීස් වලට අතිශය ප්‍රසිද්ධ නගරයක්. ඉතින් කොහෙ බැලුවත් ඇම්ස්ටර්ඩෑම් නගරයක් නෙදර්ලන්ත කියන්නේ චීස් වලට සුප්‍රසිද්ධ රටක්. ඉතින් චීස් හොඳම චීස් කන්න ඕන නම් ලෝකේ තියෙන නෙදර්ලන්තයට එන්න ඕන. හරි. අපි ඉතින් සිටි සෙන්ටර් එකේ ඉඳලා ওই ටික තමයි කියන්නේ. දැන් ඉතින් අපි යන්න ඕනේ අපේ ලන්ච් එක ගන්න. ලන්ච් එකට ඇවිදින්න. එහෙනම් එන්න අපිත් එක්ක ඉතිරි ටික අපේ සංචාරයේ ඉතිරි ටික කන්ටිනියු කරමු.
ඉතින් අපි දැන් මේ ලස්සන වීදියක් මැදින් යන්නේ නෙදර්ලන්ඩ් වල ඇම්ස්ටර්ඩෑම් නගරේ. හරිම ලස්සනයි. කේක විලාසිතාවෙන් හැඩවෙච්ච පොඩි වැල් දාලා ඒ අතර අපිට හුරු පුරුදු සුවඳකුත් එනවා හැමතැනින්ම. හුරු පුරුදු කිව්වට ලංකාවේ නම් මේ තහනක්. ඒ තමයි කංසා සුවඳ. ඉතින් හැම තැනම කංසා සුවඳ හමනවා. හැම තැනම මේ කංසා රෙස්ටොරන්ට් තියෙන්නේ. මං හිතාගෙන ඉන්නවා ඔයාලට එකක් ඇතුළට ගිහිල්ලා ඒක එක්ස්පීරියන්ස් එක ඔයාලට ගේන්න. මෙතන තියෙන්නේ ඒ වගේ ඒවා තමයි. හැම තැනම හරිම සුවඳයි. බලමු එක්කට ගිහිල්ලා පාරේ කට්ටිය සිගරට් එකක් බොනවා වගේ බිබී යනවා. ඉතින් එහෙම ලොකු මේකක් නෑ. මොකද නීතියෙන් අවසර තියෙනවා වයස අවුරුදු 18ට වැඩි නම් ඕන කෙනෙකුට. ඉතින් ඒක තමයි කතන්දරේ. Yo también, me llevo un pan. හම්බුණා? යා. මොකද කරන් කියන්නේ? යා, ගිහින් බලමු. Ah, closed. Closed නේ. ඒකද? නෑ නෑ මේක ඇන්ටික් කඩයක්. Yeah. Wood burning pizza. Wood burn. Yeah, it's just beautiful. Yeah. Don't do it. Okay. පියා මෙක්සිකන් රෙස්ටොරන්ට් එකකට මේක wood burning pizza තියෙන්නේ. wood oven එකක් තියෙන්නේ. මේකේ ගමන් නම් ටිකක් සැරයි හැබැයි. නේද? ඉතින් අපේ ලන්ච් එක එනකල් අපි මේ ඉඳගෙන ඉන්නේ මෙක්සිකන් රෙස්ටොරන්ට් එකක. මේ ස්ට්‍රීට් එක දිගටම තියෙන්නේ අමුතුම ආකාරයේ කඩ. ගොඩක් තැන්වල තියෙනවා අපි මර්ජුවානා, ඊට පස්සේ විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය එහෙම තියෙනවා. නිදහසේ අලෙවි කරනවා, නිදහසේ කට්ටිය බොනවා. අපිට මේ යහපැත්තේ ඔපොසිට් සයිඩ් එකේ තියෙන කඩේ තියෙන්නේ වෙනමම ලයින් එක ප්‍රොඩක්ට් කිව්වොත් හරි ගොඩක් බුදු පිළිම එහෙම තියෙනවා. බුදු පිළිම, දේව රූප, ඊට පස්සේ වෙනමම කල්චර් එකක්. ඒක කල්ට් එකක්. ගංජා තියෙනවා. ගංජා වලින් හදපු ප්‍රොඩක්ට් තියෙනවා. ඒ වගේම පොත්පත් තියෙනවා. ඊට පස්සේ එක අමුතු ආකාරයේ කලාකෘති තියෙනවා, චිත්‍ර තියෙනවා. ඒක ඇතුලේ අපරාධේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ යාලා. වීඩියෝ කරන්න එපා කිව්වා නැත්තම් මාරම තැනක්. ඒ කියන්නේ මම ජීවිතේට ඒ වගේ කඩේකට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ඒක වෙනමම අත්දැකීමක්. ඒක ඇතුලේ ඉන්න මිනිස්සුත් එහෙමයි. ඉතින් වෙනමම කල්ට් එකක් කිව්වොත් හරි එයාලා ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ලස්සන බුදු පිළිම තියෙනවා. මම හිතන්නේ ගොඩක් තායිලන්ඩ් වල ඒවා එහෙම බුදු පිළිම, දේව රූප, ඊට පස්සේ ඒ කියන්නේ අදිමානසික වගේ අදිමානසික ලයින් එකක් ටච් කරන නිර්මාණ තමයි තියෙන්නේ. ඒ අතර මත්ද්‍රව්‍යයක් තියෙනවා. ඉතින් මේ නෙදර්ලන්ඩ් කියන්නේ අමුතුම තැනක්. ඒක තමයි ඇම්ස්ටර්ඩෑම් කියන්නේ. මත්ද්‍රව්‍ය වලට, ඊට පස්සේ සෙක්ස් වලට, ඊට පස්සේ ආර්ට් වලට, ඉතින් ගියාම ස්වභාව සෞන්දර්යයට, ඉතින් ගියාම මල් වලට, ඊට පස්සේ ඉතිහාසය, කලාකෘති, හැම දෙයක්ම අතින්ම පරිපූර්ණ නගරයක් තමයි ඇම්ස්ටර්ඩෑම් නෙදර්ලන්ඩ් කියන්නේ. ඉතින් ඔයාලත් කවදා හරි මේ වගේ නගරයකට මේ වගේ යුරෝප් රටකට එන්න ප්ලෑන් කරනවා නම් ඇම්ස්ටර්ඩෑම්
නෙදර්ලන්ඩ් වල තියෙන ඇම්ස්ටර්ඩෑම් වලට අනිවාර්යෙන්ම එන්න ඕනේ. මොකද මට මේක එනකල් ඒ අත්දැකීම මට එනකල් ඒක හිතුනේ නෑ. දැන් ආවට පස්සේ තමයි මේ ලැබෙන එක්ස්පීරියන්ස් එකෙන් කියන්න පුළුවන් අමුතුම තැනක් මේක. වෙනම ෆීල් එකක් තියෙනවා. මේ යුරෝප් වල තියෙන අමුතුම රටක් නෙදර්ලන්ඩ්. ඇවිල්ලා බලන්න ඔයාලත් මටත් අපිටත් පුළුවන් ආකාරයෙන් ඔයාලට පෙන්නන්නම් මෙහි තියෙන අපූර්වත්වය. ඉතින් අපේ ලන්ච් එක එනකල් මේ ඉඳගෙන ඉන්නේ මෙක්සිකන් පීට්සා. සන්ග්ලාස් තියෙනවා. තවත් අපූර්ව තැනකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මට පිටිපස්සේ මේ තියෙන්නේ ඒක කොන්ඩම් මියුසියම් එකක්. ඒ කියන්නේ ඉතිහාසයේ ඉඳලා තිබ්බ කොන්ඩම් වල පරණ අතීතයේ ඉඳලා තිබ්බ කොන්ඩම් වල එකතුවක් එකේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම ලිංගිකත්වයට සම්බන්ධ භාණ්ඩ හැම ඒක ඇතුලේ තියෙනවා. මේක වීඩියෝ කරන්න දාන්න නැත්නම් ඇතුළට ගිහලා පෙන්නන්න තිබ්බා. ඉතින් ඔයාලට ඈතින් පෙන්නන්න හිතුවා. එක එක වර්ගයේ කොන්ඩම් එල්ලලා තියෙනවා ප්‍රදර්ශනය සඳහා. क्या है क्या ගෙදර ළඟට ආවා. අවාසනාව කියන්නේ එළියෙන් බැලුවත් එන්න විදිහට දැන් මේක මේ දවස්වල රෙනෝවේට් කරනවා. මම දන්නේ ඇයි කියන්නේ ඒක අර මේ වගේ පුරාවිද්‍යාත්මක තැනක් මෙහෙම රෙනෝවේට් කරන්න පුළුවන්ද? සහ මේ ඇයි මෙහෙම රෙනෝවේට් කරන්න කියලා හිතෙනවා. හරි අපරාධයක් කියලා හිතෙනවා. මම දන්නේ මේක මෙයාලා පරණ විදිහට කියලා හදනවද කියන හරි. එකක් තියෙනවා මල් එක හරි ලස්සනයි කැනල් එක ටිකක් එපා වෙනවා රස්නේ වැඩි සෙල්සියස් 22ක් වගේ තියෙනවා ඒක ටිකක් අමාරුයි මේ වෙලේ හොඳටම අවුවක් තියෙන හින්දා කොහොම හරි ආය දවසක එන්නම් කියලා හිතුවා අර පැත්තට ඔන්න ඉතින් අද දවසේ කරපු වීඩියෝ එක ඉවර කරන්න යන්නේ
බලාපොරොත්තු වෙච්ච හැමතැනටම යන්න බැරි වුණා. හැබැයි කීපයකට ගියා. තව හෙටයි අනිද්දා ඉන්නවා. ඒ දවස් දෙකෙත් බලාපොරොත්තු වෙනවා මේ නගරේ සිටි එකේ තියෙන හොඳම තැන් වලට යන්න. බලමු. අද දෙක තුනකට තමයි යන්න පුළුවන් වුණේ. 500ක් කිව්වොත් අවුවත්තරයිනේ. එහෙනම් අදට සමුගන්නවා. ඔයාලා බලන්න ආයෙත් එන පොරොන්දුවත් එක්ක එහෙනම් ගෙන් එන්නම් අපිව subscribe කරන්න දනු කවි YouTube channel එක ඔයාලට ජය වේවා.